පෙම්වතුන් වෙනුවෙන්ම වෙන්නුන වැලන්ටයින් දිනය. ඇත්තටම මේක ලෝකෙ තියෙන කටුක යථාර්ථයන්ගෙන් මිදිලා සතුටින් පිරුණු ලෝකයක තනිවිය යුතු දිනයක් විදිහටයි සැලකෙන්නේ. ඒත් ආදරයේ දිනය මරණයේ දිනය බවට පත් වුණොත් මොන වගේ දෙයක් වෙයිද? අද අපි කතා කරන්න යන්නේ පෙම්වතුන් සම්බන්ධව මෙතෙක් වාර්තා වුණ අතිශය ශෝචනීය වැලන්ටයින් දින සිදු වූ මරණ කීපයක් ගැනයි. භයානක අනතුරු සාපරාධී ක්‍රියා නොසැලකිලිමත්කම වගේම හිතාගන්නවත් බැරි ප්‍රචණ්ඩ ක්‍රියා මගින් සිද්ධ වුණ මේ අභිරහස් මරණ හැම එකකින්ම අපිට මතක් කරලා දෙන්නේ එකම එක දෙයයි. ඒ තමයි ඛේදවාචකයන් එන්න කලින් දින දර්ශනය බලන්නේ නැහැ කියන එක. ඉතින් අපි දැන් ඒ ගැන විමසලා බලමු. අංක 1. සුඛෝපභෝගී කාමරය තුල සිටි නිහඬ මිනීමරුවා. අපේ පළමු සිදුවීම වාර්තා වෙන්නේ 2004 අවුරුද්දේ ඇරිසෝනාවල කිංමන් නගරයෙන්. මේක නිහඬ ඒ වගේම ඇස් වලට පේන්නේ නැති මිනීමරුවෙක් ගැන තියෙන බියකරු උදාහරණයක්. 21 හැවිරිදි ශාම්ලි ඇන් ජොන්සන් සහ ඇයගේ 23 හැවිරිදි පෙම්වතා වුණ ෆෙඩරික් ලුවිස් හර්සල් හරිම ආදරණීය වැලන්ටයින් සතියන්තයක් ගත කරන්න ලොකු බලාපොරොත්තුවකින් හිටියා. මේ දෙන්න සිකුරාදා දවසේ සැමරුම් වලට ලෑස්ති වෙලා ඇන්ඩි ඩිවයින් මාවතේ පිහිටි මොටෙල් කාමරයකට ඇතුල් වුණා. ඒත් ඒ සතුට ගොඩක් වෙලා තිබුණේ නැහැ. ඊළඟ දවසේ උදේ ඒ කියන්නේ වැලන්ටයින් දවසේදීම තමයි හරිම භයානක දෙයක් හොයාගත්තේ. ශාම්ලි හිටියේ නාන තටාකේ ඇතුලේ මිය ගිහින්. ඒ වගේම ෆෙඩරික්ව හම්බ වුණේ විසිත්ත කාමරයේ සෝෆාවේ කුඩ සිහිය නැතිව වැතිරින්දිද්දී. ඒ වෙලාවේ එයා හිටියේ යන්තම් පණ අදිමින්. එතන කිසිම පොරබැදීමක් හෝ ප්‍රචණ්ඩත්වයක සලකුණක් තිබුණේ නැහැ. ඇත්තටම මේ මරණයට වගකියුත්තා ඔවුන්ට කවදාවත් පෙනුන හෝ ඇහුණ කෙනෙක් නෙවෙයි. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තමයි තහවුරු වුණේ මේ මරණයට හේතුව කාබන් මොනොක්සයිඩ් වායුව කියලා. පරීක්ෂකයෝ මේ මරණයට හේතුව හොයාගෙන යද්දි තමයි දැනගත්තේ මේ පෙම්වතුන් හිටපු කාමරයට කෙලින්ම පහළින් තිබුණ බොයිලේරු කාමරේ දුම් පිට වෙන පද්ධතියේ කාන්දුවක් තිබිලා තියෙනවා කියලා. කිසිම ගඳක් සුවඳක් හෝ පාටක් නැති මේ වායුව මුළු රෑ පුරාම ඔවුන්ගේ කාමරයට කාන්දු වෙලා. ඉතින් ඔවුන් නිදාගෙන හිටපු නිසා ඔවුන්ට ඒ බව දැනිලා නැහැ. ඒ වෙලාවේ අසල කාමරයක හිටපු පිරිසවත් එතනින් ඉවත් කරන්න උනත් වාසනාවකට වෙන කාටවත් හානියක් උනේ නැහැ. ෆෙඩරික්ව වහාම රෝහලට ඇතුළත් කරලා පස්සේ අසාධ්‍ය තත්වෙන් හිටපු ඔහුව ෆීනික්ස් වල තියෙන ස්නායු විද්‍යා ආයතනයකට ගුවන් මගින් අරන් ගියා. ඔහුට ඇහැරෙන්න උනේ හරිම කම්පන සහගත ආරංචියක් එක්ක. ඒ තමයි ලස්සන සතියන්තයක් ගත කරන්න හීන දැකපු තමන්ගේ පෙම්වතිය තමන්ව සදාටම දාලා ගිහින් කියන එක. දෝෂ සහිත බොයිලේරුවක් සහ ඒ ගොඩනැගිල්ලේ තිබුණු රහසක් නිසා ආදරයේ සතියන්තය විනාශ වෙලා ගියා. ඉතින් මේ සිදුවීම කාගේවත් වෛරයක් නිසා වෙච්ච දෙයක් නෙවෙයි. හුදු මාරාන්තික නොසැලකිලිමත්කම නිසා සිද්ධ වුණ ඛේදවාචකයක්. අංක 2. ආදරය අහිමිවීම සහ අවසාන ගමන. නිහඬ මිනීමරුවෙක්ගේ ඉඳලා හදිසි ප්‍රචණ්ඩකාරී ගැටුමක් දක්වා දිවෙන අපේ මීළඟ කතා වාර්තා වෙන්නේ 2025 අවුරුද්දේ කැලිෆෝනියාවේ කවීනා නගරයෙන්. 65 හැවිරිදි රිචඩ් බර්ගර් සහ එයාගේ පෙම්වතිය වුණ කාමන් ගොන්සාලස් අවුරුදු 8ක් තිස්සේ එකට ජීවත් වුණා. මෙයාලගේ සම්බන්ධය හරිම සුවිශේෂී එකක්. මොකද මේ දෙන්න මුණ ගැහුනේ දෙන්නටම දරා ගන්න බැරි අහිමි වීම වලට මුහුණ දීලා හිටපු කාලයේදී. රිචඩ්ට එයාගේ බිරිඳයි දුවයි අහිමි වෙලා තිබුණා. ඒ වගේම කාමන්ටත් එයාගේ දුවව රියානුතුරකින් අහිමි වෙලා තිබුණා. ඉතින් මේ දෙන්න එකිනෙකාගේ වේදනාව හරිම හොඳින් තේරුම් ගත්තා. ඒ වගේම දෙන්න එකතු වෙලා අලුත් ජීවිතයක් ගොඩනගා ගන්නයි හිටියේ. පෙබරවාරි 14 වෙනිදා හවස් වරුවේ මේ දෙන්න වෙනද වගේම Taman ආසම කරන දේ කරමින් හිටියා. ඒ තමයි දෙන්නත් එක්ක අත් අල්ලගෙන ආදරෙන් ඇවිදින එක. ඒ වෙලාවේ වෙලාව රෑ 7:30ට විතර ඇති. දෙන්න හරිම සතුටින් මේ නිස්කලංක හවස භුක්ති විඳිමින් හිටියේ. කාමන් පස්සේ මාධ්‍යවේදීන්ට මේ ගැන කිව්වේ හරිම කනගාටුවෙන්. එයා කිව්වා මට කිසිම එළියක් පෙනුනේ නැහැ. මට පිටිපස්සෙන් වාහනයක් එනවා කියලා දැනෙන කිසිම ශබ්දයක් ඇහුනේත් නැහැ. ඊළඟට මම දන්න දේ තමයි එයාගේ කටහඬ එකපාරටම නතර වුණ එක කියලා. පිටිපස්සෙන් ආපු මෝටර් රථයක් මේ යුවලව හප්පගෙන ගියා. ඒ ආපු වේගයට රිචඩ් පදික වේදිකාවේ හැප්පිලා එයාගේ ඔළුවට දරුණු තුවාල සිද්ධ වුණා. කාමන්වත් සිහි නැතුව ඇදගෙන වැටුණා. ආපහු ඇයට සිහිය එද්දී ඇය දැක්කේ Taman පණ වගේ ආදරය කරපු සහකරු බිම වැටිලා ඉන්නවා. ඇත්තට මේ රියදුරා පලා නොගිහින් එතනම නැවතුණා කියලාත් කියන්න ඕන. ඒත් රිචඩ් වෙනුවෙන් ඒ වෙද්දිත් ප්‍රමාද වැඩි. ඔහුව රෝහලට අරන් ගියත් ඔහු මිය ගිහින් කියලා තමයි දැනගන්න ලැබුණේ. රිචඩ් මිය යද්දී ඔහුට සීයා කෙනෙක් වෙන්න තිබුණේ තව 1 මාසයක් විතරයි.
දැනටමත් Tamanගේ ජීවිතේ ලොකුම හිමිවීම් වලට මුහුණ දීලා හිටපු කාමන්ට Tamanගේ හිත හදන්න උදව් කරපු ඒ ආදරණීය පුද්ගලයා වෙනුවෙන් වැළපෙන එක විතරයි ඉතුරු වෙලා තිබුණේ. කාමන් පස්සේ කිව්වේ වැලන්ටයින් දවසේ එයා මගේ අත් අල්ලගෙන අපේ සම්බන්ධය ගැන හරිම සතුටින් කතා කර කර හිටියා. ඒත් දැන් මගේ හදවත තැලිලා පොඩි වෙලා ගිහින් තියෙන්නේ. මම ඔහුට ඒ තරම් ආදරය කරා. ඒ තමයි මගේ සහකරු. අපේ අනාගතය ගැන අපිට ලොකු හිණ තිබුණා කියලා. අහිමි වීම වලට පස්සේ ආදරය හොයාගන්න පුළුවන් කියන්න හොඳම උදාහරණයක් වුණු මේ දෙන්නගේ කතාව අන්තිමේදී ඛේදවාචකයක් විදිහට ලියුනේ වසරේ ආදරණීයම දවස වුණ වැලන්ටයින් දවසේදීමයි. අංක 3 සංවත්සර දින සිදු වූ මාරක රියානතුර. අපේ මීළඟ සිදුවීම වෙන්නේ හදවත කම්පා කරන ඛේදවාචකයක්. මේකට සම්බන්ධ වෙන්නේ තරුණ අලුත විවාහ වුණ ජෝඩුවක්. මූණට මූණ සිද්ධ වුණ රියානතුරක් වගේම කාලය විසින් සදහටම නතර කරපු සමාජ මාධ්‍ය සටහනක් ගැනයි මේ කතාව. 2016 වැලන්ටයින් දවසේදී 21 හැවිරිදි ඩැනියල් ඒම්ස්ට සහ ඔහුගේ 20 හැවිරිදි බිරිඳ කේලාට ඒ දවස සමරන්න හේතු දෙකක්ම තිබුණා. ඒ වැලන්ටයින් දිනේ වගේම ඔවුන්ගේ විවාහයේ 6 වෙනි මාසික සංවත්සරය. එදා උදේ කේලා Tamanගේ සතුට හැමෝම එක්ක බෙදා ගන්න Instagram එකට post එකක් දැම්මා. ඩැනියල් එක්ක ඉන්න ලස්සන පින්තූරයක් දාලා ඇය මෙහෙම ලියලා තිබුණා. මගේ ස්වාමි පුරුෂයා එක්ක අද වැලන්ටයින් වගේම අපේ 6 වෙනි මාසික සංවත්සරය සමරනවා. මේක කිසිම විදිහකට සැලසුම් කරපු දෙයක් නෙවෙයි. ඒත් අපේ ජීවිත කාලය පුරාම අපේ ආදරය සහ විවාහය මේ වගේ දවසක සැමරීමට ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා කියලා. ඒත් හරිම අවාසනාවන්ත විදියට ඒ ජීවිත කාලය තවත් පැය කිහිපයකට විතරක් සීමා වුණා. එදාම මේරිලන්ඩ්හි එජ්වෝටර් වල රියපදවමින් ඉද්දී ඉස්සරහින් ආපු වාහනයක් පාරේ මධ්‍ය රේඛාව පැනලා ඔවුන්ගේ වාහනේ මුහුණට මුහුණ වැදුනා. ඒත් එක්කම ඔවුන්ගේ වාහනය පිටිපස්සෙන් ආපු තවත් වාහනයකත් ගැටුණා. ඩැනියල් ඒ වෙලාවෙම මිය ගියා කියලා තහවුරු වුණා. කේලව වහාම රෝහලට අරන් ගියත් ඇයත් තුවාල නිසා මිය ගියා. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මුණ ගැහුණු මේ දෙන්න පල්ලියේ වැඩවලටත් ගොඩක් උදව් කරපු අය. ඩැනියල් පල්ලියේ සංගීත කණ්ඩායම මෙහෙයවද්දී කේලා පල්ලියේ කෝපිහලේ වැඩ කළා. ඔවුන්ගේ යාළුවෙක් වුණ ඇන්ඩ්‍රු ස්ටෝල් කිව්වේ ඔවුන්ගේ ලැයිස්තුවේ අංක 1 උනේ දෙවියන් වහන්සේ. ඒකයි ඔවුන්ගේ විවාහය ඒ තරම් සාර්ථක වුණේ කියලා. ඉතින් හැමෝම ආදරය කරපු ලස්සන අනාගතයක් තිබුණු මේ යුවලගේ ආදර කතාව නිමා වෙන්නේ ඛේදාන්තයක් විදියට. ඒ වගේම Tamanගේ ආදරය සමරපු ඒ දවසේම හරිම කනගාටුදායක විදියට බිඳිලා ගියපු ඒ ලස්සන පොරොන්දුව අද ලෝකෙටම පේන්න තියෙන ස්ථීර මතකයක් විතරක් වෙලා සදහටම ඉතිරි වේවි. අංක 4 වයෝවෘද්ධ යුවලකට මරු කැඳවූ රියානතුර. 2025 වැලන්ටයින් දවසේ ෆ්ලෝරිඩාවේ පෙම්බ්‍රොක් පයින්ස් ප්‍රදේශයේදී තරුණයෙකුට වාහන පැදවීමේ වේගය ගැන තිබුණු ආත්මාර්ථකාමී ආශාව නිසා වයෝවෘද්ධ යුවලකගේ මුළු ජීවිතයම නැති වෙලා ගියා. පැට්‍රීෂියා ෆාඩෝඩි කාඩෝනා සහ ඇගේ සැමියා වුණ හියුගෝ කාඩෝනා වැලන්සියා එදා හවස 6:30ට විතර Tamanගේ ෆෝඩ් ෆියුෂන් රථයෙන් ඩයික්ස් පාරට හරවන්න උත්සාහ කරමින් හිටියා. ඒ වෙලාවේ ඔවුන් දෙසට 17 හැවිරිදි ඇල්බර්ට් ඔස්වල්ඩෝ ජානස් ක්වින්ටානා Tamanගේ අලුත්ම ඩා චාර්ජර් රථයෙන් වේගෙන් එමින් හිටියා. හැබැයි ඔහු එතනදී නිකම්ම රියපදවමින් නෙමේ හිටියේ. පොලිසිය වචන වලින්ම කියනවා නම් ඔහු ඒ වෙලාවේ කරමින් හිටියේ Tamanගේ අලුත් කාර් එකේ වේගය කොච්චරද කියලා යාළුවන්ට පෙන්වන එක. තවත් යාළුවෝ 3 දෙනෙක්වත් වාහනේ දාගෙන පැයට සැතපුම් 45ක වේග සීමාවක් තිබුණ පාරක ඔහු පැයට සැතපුම් 70ත් 80ත් අතර වේගයකින් ඉගිලිලා ගියා. ඔහු ඒ වයසක යුවලගේ ෆෝඩ් ෆියුෂන් රථයේ මැදින් කොයිතරම් හයියෙන් හැප්පුණාද කියනවා නම් ඒ පහරට ඒ රථය කෑලි දෙකකට වෙන් වෙලා ගියා. පැට්‍රීෂියා වාහනෙන් එළියට විසි වෙලා ඒ වෙලාවෙම මිය ගියා. ඇගේ සැමියාගේ ජීවිතය බේරගන්න ලොකු සටනක් දුන්නත් සතියකට විතර පස්සේ ඔහුටත් මෙලව හැර යන්න සිද්ධ වුණා. ඉතින් මේ තරුණයාගේ පොඩි විනෝද ගමන අන්තිමේදී ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකින් කෙලවර වුණා. කාර් එකේ හිටපු ඒ තරුණයාගේම යාළුවෙක් පරීක්ෂකයන්ට කිව්වේ ඔහු රියපදවන්න නොදන්නා බවත් ඔහුව හිරේ දැමීමට අවශ්‍ය බවත්ය. ඒ වගේම පොලිසිය කර පරීක්ෂණ වලින් තහවුරු වුණේ මේ සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමට හැකිව තිබුණු අනතුරක් කියලයි. ඔවුන් නිගමනය කළේ ඇල්බර්ට් වේග සීමාවට අනුව ආවනම් ඒ මහලු යුවලට මන්සන්දිය පහු කරන්න තවත් තප්පර 3ක කාලයක් ඉතිරි වෙනවා කියලයි.
එහෙම වුණා නම් මේ අනතුර නොවන බවත් ඔවුන් අදහස් පළ කරලා තිබුණා. මනුෂ්‍ය ඝාතන චෝදනා දෙකක් එල්ල වුණත් මේ 17 හැවිරිදි තරුණයව අත්අඩංගුවට ගත්තේ අනතුර වෙලා මාස 3කට විතර පස්සේ. ඒත් පුදුමයට කරුණක් උනේ ඔහුව අත්අඩංගුවට අරන් දවස් 3කින් ඔහු අපමත නිදහස් වීම. කාඩෝනා පවුලේ අයට නම් වැලන්ටයින් දිනය කියන්නේ එක තරුණයෙක්ගේ මාරාන්තික ආශාව නිසා Tamanගේ ආදරණීයන් සදාටම අහිමි වුණ දවසක් විතරයි. අංක 5. රැක ගැනීමට නොහැකි වූ විවාහය. Tamanගේ විවාහය බේරගන්න ස්වාමි පුරුෂයෙක් ගත්ත ලොකු උත්සාහයක් අන්තිමේදී භයානක ලේ වැගිරීමකින් කෙලවර වුණ හැටි ගැනයි මේ සිදුවීම. 2025 වැලන්ටයින් දිනයේදී ඉන්දියානාවල ජෙෆර්සන්විල් වල පදිංචි 34 හැවිරිදි ටේලර් මේයර් Tamanගේ විවාහය බේරගන්න ලොකු උත්සාහයක් ගත්තා. ඔහු සැක කළා ඔහුගේ 36 හැවිරිදි බිරිඳ ඩෙබෝරා වෙනත් සම්බන්ධයක් පවත්වනවා කියලා. ඉතින් ඇයව ආපහු දිනා ගන්න ඕන නිසා ටේලර් පැරිසිය ඔබ වෙතට කියන තේමාව යටතේ හරිම අලංකාර සන්ධ්‍යාවක් සැලසුම් කළා. ඔහු ඇයට අලුත් ඇඳුමක් මිලදීගෙන රෑ කෑම ඇනවුම් කරලා ඒ විතරක් නෙවෙයි Tamanගේ පොඩි ළමයි 3 දෙනා ලවා අයිෆල් කුළුනේ පින්තූරයක් පවා අඳවලා තිබුණා. එදා රෑ ඔවුන් දෙන්නා Tamanගේ විවාහ මංගල්‍යයේ ගීතයට නර්තනයක පවා යෙදුණා. නමුත් මේ අදාළ සිදුවීමට පස්සේ ටේලර් පොලිසියට ලබා දුන් පාපොච්චාරණයට අනුව ඩෙබෝරා එයින් එතරම් පැහැදුණු බවක් පෙනී නැති බව හෙළි වෙලා තියෙනවා. ඒ මම මගේ ජීවිතේ කරපු ලොකුම උත්සාහය. ඒත් ඇය ඒක ගණන් ගත්තේ නැහැ කියලා ඔහු ඒ ගැන ගොඩක් දුකින් කියලා තියෙනවා. ඩෙබෝරා මොහොතකට නිවසෙන් පිටතට ගිය වෙලාවේ ටේලර්ගේ හිතේ තිබුණු සැකය දරා ගන්න බැරි කෝපයක් බවට පත් වෙලා තියෙනවා. ඇය ආපහු ගෙට ආපු ගමන්ම ටේලර් ඇයත් එක්ක ලොකු ගැටුමක් ඇති කරගත්තේ ඇගේ දුරකථනය බලහත්කාරයෙන් උදුර ගන්න උත්සාහ කරමින්. ඔවුන් දෙන්න අතර වුණ ඒ දරුණු පොරබැදීම අස්සේ ඩෙබෝරා හරියට අනාගත වාක්‍යයක් වගේ ප්‍රශ්නයක් ටේලර්ගෙන් අහලා තියෙනවා. ඇය ඇහුවේ ඔයා මොකද කරන්න හදන්නේ? මාව මරන්නද? ඔයා මට රිද්දලා අපේ දරුවන්ට දෙමව්පියෝ නැති කරන්නද හදන්නේ කියලා. ටේලර් ඇත්තටම කළේ ඒකම තමයි. කොහොම හරි ඇගේ දුරකථනය අතර ගත්තට පස්සේ ඔහු වයින් බෝතලයකින් ඩෙබෝරාගේ හිසට දරුණු විදියට පහර දීලා ඇයව සිහිසුන් කරලා දැම්මා. ඊට පස්සේ ඔහු මුළුතැන්ගේට ගිහින් ඔහු විසින්ම විස්තර කරපු විදියට දිගු විශාල මුළුතැන්ගේ පිහියක් අරගෙන Tamanගේ බිරිඳට 40 වතාවක් පිහියෙන් ඇනලා ඇයව ඝාතනයට ලක් කරලා තිබුණා. මේ බිහිසුණු සිදුවීම වෙන වෙලාවේ කිසිම දෙයක් නොදන්න ඔවුන්ගේ අවුරුදු 5ට අඩු කුඩා ළමුන් 3 දෙනා උඩුමහලේ සුවදායි නින්දක පසු වෙලා තියෙනවා. ඉතින් ඔහුගේ ඒ ඝාතන ක්‍රියාව එතනින් නතර වුණෙත් නැහැ. ඔහු ඩෙබෝරාගේ ඒ විකෘති වුණ සිරුරේ ඡායාරූපයක් අරගෙන ඇයගේ පෙම්වතා කියලා ඔහු සැක කරපු පුද්ගලයාට මේක ඔයාගේ වැරැද්ද කියලා පණිවිඩයකුත් යවලා තිබුණා. ඉන්පස්සේ ඔහු යාළුවන්ටයි පවුලේ අයටයි දුරකථන ඇමතුමක් දීලා Taman බිරිඳව මරා දැමූ බව පාපොච්චාරණය කරලා තියෙනවා. බලාපොරොත්තු සහගත ආදරණීය හීනයකින් පටන් ගත්ත දවසක් අන්තිමේදී සැබෑ ජීවිතයේ බියකරු සිහිනයකින් අවසන් වුණේ මවක් අහිමි වුණ අසරණ දරුවෝ 3 දෙනෙක් සහ යක්ෂයෙක් බවට පත් වුණ පියෙක් ඉතිරි කරලා. අංක 6 අබිරහස් ඝාතනයකින් කෙලවර වූ වෙම් හමුව. මේ කියන්න යන්නේ අද දක්වාම විසඳලා නැති ඒ වගේම ඊටාම සූක්ෂම විදියට සැලසුම් කරපු ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් ගැන. 2024 වැලන්ටයින් දිනේදී ගැබිනියක වූ ඇන්ජලියා වෙබ්ස්ටර් සහ ඇගේ පෙම්වතා වුණ ක්‍රිස්ටන් නොරිස් ඇල්බමාවල බර්මින්හැම් නගරයේ පෙම් හමුවක් සඳහා නිවසින් පිටත් වුණා. නමුත් ඔවුන්ට ආපසු පැමිණෙන්න නම් හැකියාවක් ලැබුණේ නැහැ. දවස් 2කට පස්සේ ප්‍රදේශයක තිබුණ ඔවුන්ගෙම මෝටර් රථය ඇතුලේ තිබිලා මේ දෙන්නගෙම සිරුරු හොයාගෙන තියෙනවා. ඔවුන් දෙන්නම වෙඩි තබා ඝාතනයට ලක් කර තිබුණා. ඝාතනය කරන්න කලින් ඔවුන්ව පැහැරගෙන යන්න ඇති කියලා පවුලේ අය විශ්වාස කරනවා. ඒ කියන්නේ ඔවුන්ගේ ඒ ලස්සන වැලන්ටයින් හමුවීම භයානක වද හිංසාවකින් පටන්ගෙන අවසානයේ ඝාතනයකින් කෙලවර වෙලා තියෙනවා. මේ සිද්ධිය වෙලා කාලයක් ගත වෙලා තිබුණත් මේ අබිරහස් මරණ ගැන කිසිම පිළිතුරක් අදටත් කාටවත් ලැබිලා නැහැ. පොලිසිය විවිධ හෝඩුවාවන් ඔස්සේ පරීක්ෂණ පවත්වලා සැකකටයුතු පුද්ගලයන් ගෙන්වලා ප්‍රශ්න කළත් ස්ථිර සාක්ෂි නැති නිසා ඔවුන්ව නිදහස් කරන්න සිද්ධ වුණා. අද වෙනකම්ම මේ ගැන කිසිම අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වෙලා නැහැ. ඇත්තටම මේ පරීක්ෂණ දැන් අඩාල වෙලා. එහෙම නැත්නම් මෙය කෝල්ඩ් කේස් එකක් බවට පත් වෙලා තියෙන්නේ. මේ අබිරහස පවුල් දෙකක්ම සදාකාලික වේදනාවක තනි කරලා තියෙනවා. ක්‍රිස්ටන්ගේ ඥාති සහෝදරියක් වන ෂෙරිටා වින්සන් ක්ලාක් පවුලේ අය සැක කරන බියකරු මතයක් මාධ්‍යට ප්‍රකාශ කළා.
ඒ ප්‍රකාශය උනේ අපි විශ්වාස කරන්නේ මේ පුද්ගලයා මීට පෙරත් මිනීමැරුම් රාශියක් කරලා ඇති කියලා. ඒ නිසා මේ ඔහුගේ පළමු මිනීමැරුම නෙවෙයි කියලා ඇය ප්‍රකාශ කරලා තිබුණා. සිරුරු අතහැරලා දාන්න ඕන කොහොමද කියලා මේ මිනීමැරුව කලින්ම දැනගෙන ඉන්න ඇති. මේ පුද්ගලයා මීට කලිනුත් මෙහෙම දේවල් කරපු කෙනෙක් වෙන්න පුළුවන් කියලා අදහස් දක්වලා තිබුණා. ඉතින් මේ සිදුවීමත් එක්ක භයානක දාම ඝාතකයෙක් තවමත් නිදැල්ල සැරිසරනවා කියන සැකය හැමෝම තුල ඇති වෙලා තියෙනවා. ඒක පවුලේ අයගේ ශෝකය වගේම මුළු මහත් සමාජය තුලම ලොකු බියක් ඇති කරන්න හේතු වෙලා තියෙනවා. ඇන්ජලියා ක්‍රිස්ටන් සහ ඔවුන්ගේ නූපන් දරුවාගේ පවුල් වලට වැලන්ටයින් දිනය කියන්නේ තව දුරටත් ආදරයේ දිනයක් නෙවෙයි. ඒක අතුරුදහන් වීමක මිනිමරුමක සහ තවමත් ඉටු නොවුණු යුක්තියක සංවත්සරයක් විතරයි. ඒක පිළිතුරු නැති ප්‍රශ්න වලින් පිරුණු ආගාධයක්, අවසානයක් නැති කතාවක්. ඒ වගේම තවමත් නිදැල්ලේ ඉන්න මිනිමරුවෙක් ගැන බීකරු මතක් කිරීමක්. ඉතින් හෙට දවසේ මොනවා වෙයිද කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා හැම මොහොතකම ඔබේ ආදරණීයයන්ව අගය කරන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් කරලා අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.